මේ මාමේ මම මේ ලොකු ගමනක් යන ගමන් අද ඔයාලගේ ගෙදර ළඟින් ආවේ. මට අදට විතරක් ඔයාලගේ ගෙදර රැට නවතින්න දෙන්න පුළුවන්ද? ඕක මොකද්ද කොළුවෝ? ඔන්න එහෙනම් උඹ අද අපේ කිරිහාමිත් එක්ක කිරිහාම්ගේ කාමරේ නිදාගනින්කෝ. උඹ කැමති වෙයි. අනේ මේ මාමේ මට නම් බෑ ඔය වයසක උන්දලත් එක්ක නිදාගන්න. ඔය උන්දල රැට තෙල් කාලා එක එක දේවල් කාලා ඔය ගඳත් එක්ක මට නිදාගන්න බෑ මාමේ. අපි දෙන්නත් එක්ක ඔන්න ඔය අද මේ පැල්කොටේ ඔද නිදාගමු මාමේ. ඒක ඉතින් උඹේ කැමැත්තක් නොෑ. ඔන්න එහෙනම් ඔන්නොත්නින් ඈඳ ගනින්කෝ. එහෙනම් මාමේ බොහොම ස්තුතියි. මම හොයනම් ගිහින් එන්නම් ඔය මාමේ. මේ ඔය දැන් රෑ දෙගොඩ හරියක් හිටිය වේලේ තව ටිකක් වෙලා ඉඳින් මේ තේ කාට කෝප්පයක් බීලා යමු. මහත්තයා මේ කවුද මහත්තයා මේ? හාමිනේ දැන් හාමිනේ නැගිට්ටේ. මේ ආවනම් හාමිනේ මේ ආගන්තුකේ හම්බෙන්න. කවුද මාමේ මේ? මාම මට කිව්වේ නෑනේ මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා. ඇයි බං කොල්ලෝ මං උඹට කිව්වේ ඊයේ රෑ ගිහිල්ලා කිරිහාමිගේ කාමරෙන් නිදාගනින් කියලා. ඔය ඉතින් කිරිහාමි නෝය. කවුද ඉතින් මේ කියන්නකෝ බලන්න විස්තර. ඊයේ ඉතින් මට යන්න කියලාත් හදිසියෙවත් ඇවිල්ලා නිදාගන්න බැරි වෙච්ච පිංගු උත්තරය තමයි මාම